ඔය නම් අපේ යාඥාවට පිළිතුරු ඒක නම් එනෝ. අපි කොච්චර නිරාහව යාඥා කරන්නේ නැද්ද? ඒක නන්නේ. මට විශ්වාසයි. එතුමා තෝරගන්නේ. ඒක නම ඔයන අපේ ඇවිල්ලා පොඩි ඉස්සෙල්ලාම කරනවා පස්සේ ආවම ලොකු වෙන්නේ කොහොමද? එතුමා තෝරගන්නේ අපේ සභාව. උදේ කොහොමද ඉක්තාවට බීම කියන්නේ? මම දන්නවා. උපමා තෝරගන්නේ අපේ සභාව කියලා. ඒකට හේතු තියෙනවා. අන්ත ඒක අපේ සභාව මේ නිකම් තෝරකට කෑ ගහන්න එපා. ආහාර නැත්ද? ආහසේ මාලිගා හැදුවට ඒවා කොම් පොළොවට පාත් වෙනවා කිය. හරි. බලමුකෝ. එතුමා තෝරගන්නේ අපේද නැත්නම් ඔයලා සභාවද? ස්වාමීනි ඔබ වහන්සේගේ පැමිණීම මම නම් දීවියක් එහෙම දැනගත්තා නම් අපේ කාලේ බෙලේ ගහලා සාමිල කණ්ඩායමත් එක්ක ඔබ වහන්සේ කරගන්න ඉන්නේ. අපි ස්වාමීනි මේගොල්ලන්ගේ සක්‍රීයත්වයේ වැඩ කරන අය නෙමෙයි. ස්වාමීනි මේ ඉතින් ඔබ වහන්සේ ඒගොල්ලන් සභාවට උරුමයි කරන්නේ. වාසියාවේදී අපේ සභාව තෝරගන්නේ. ස්වාමීනි ඔබ වහන්සේට කියන්නේ අපේ සභාවේ සෙල් දවසින් දවස් වෙන්නේ. ඔය බොරු ස්වාමීනි අපේ සභාව තමයි අන්තිම සභාව. අනේක මේගොල්ලන්ගේ කේකේ අපෙන් කඩාගත්ත කට්ටිය ස්වාමීනි. අපේ මෙන්න සේවය යන පොත් අදි ස්වාමීනි. ඒ උනාට ස්වාමීනි මේ අය ඔබතුමාගේ වචනයට පිටින් වැඩ කරන වෙලාවල් අනාන්තරා. ඒකනේ අපි මේ අයගෙන් වෙන් වෙලා ඔබතුමාගේ වචනයට අනුවම වැඩ කරන්නේ. අපේ සභාවට මේ ලොකු ජනප්‍රිය අනේ අස්වහ කටවහක් නේ එංගලන්තෙන් ආව හින්දා ඉම්පෝර්ටර් ගතිය එහෙම සාමාජික වේද පොන්නේ
අනේ විකෝ මගේ කවුද කියලා දෙන්නේ ඒ සුසන්ගේ කන්නේ කිව්ලා කියලා. ගාමෝර කියන්නේ පහලෝ. ඔය බොහොම පිරුවත් ස්වාමීන් අපේ දේව මෙහෙකින් සෙනගගා 5000කට වෙයි. කන්න දෙන්න වැඩි පයි මාස් එකයි වෙන්නේ. ගස්පාර දෙවි නෝරු වගේ එහාට මෙහාට එහාට මෙහාට පාරුණල් එකම සෙනග ගන්න ස්වාමිනී. ඇයි අපි දාලා මට හදලා ගෑ. නුඹලා එක්සත් විමාන වලට ස්වාමීන් අප ගොඩාක් සාකච්ඡා කළා මේ අපිට ඉක්ුවෙන් බැරි ප්‍රශ්නයක් තියෙනවා. අපි එකතු වුණොත් අපේ සභාවට ආයේ මුදල් අපේ බැංකුවල තියෙන ෆික්ස්ඩ් ස්වාමී අපි හදාගත්ත රූප අපි පාලනය කරන කන්‍යාරාම ජීවන මොදේ. අනික ස්වාමීනි කිසිම ආත්මික වර්ණයක් නැති නිවන මගේ ඇත්තට කොහොමද ස්වාමීනි කුයිනේ අපේ ස්වාමීනි ඉල්ලා බෞද්ධස්මෙන් කැමති නැහැ. රූප අවස්ථාවේ අපි විරුද්ධයි ස්වාමී. takut rupiah tu dah saya ada boleh juga rupiah කිසිම දැනගෙන අපි යන්නේ නැහැ ස්වාමී. එහෙනම් ඔයාලා මාස් වටා හොලි දෑන් යන්නේ. ඔයාලා රූපණේ ස්වාමී තියෙන්නේ. සාමාන්‍ය පූජක පදවිය දෙන්න මේ අය කැමති නෑ ස්වාමී. හැමදාම සාකච්ඡා විතරයි. මම ලෝකේ පළවෙනි කාන්තා පූජක වෙන්නේ ස්වාමී. පූජකයා කසාද නොබලස් කියන සම්මාන. දැන් ඔබතුමා කියන විදිහට අපේ මේ විවස්ථාවක් ඈත් කරගන්න ඕන. මේ අපේ ගොඩනැගිලි වලින් ලැබිච්ච ආදායම් ඔක්කොම අමතක යනවා. එතකොට අපිට ඉගෙන ගන්න පොලිසිය ආදාර පොලිසියේ ඉතින් ඔක්කොම අපි පාලනය කරපු පාසල් කිතුනුවායතන බිස්නස් අනේ ඔක්කොම අන්ත බාර දෙන්නේ කොහොමද ස්වාමී? අනික දැන් ඔබ වහන්සේගේ පින්දුව ඔබ වහන්සේලා එන ගහපු කුරුසේ තව අදලා විකිනන කාලයක් ඒ මොනියයි දෙක බිස්නස් එකක් තියෙනවා මේ හේතු දිනවල් ගන්නවා මේ ඕනේ නැතුව දැන් ප්‍රශ්න ඇති වෙන්නේ. ඒකත් ගැන නුඹලා කියලා නැද්ද? එසේනම් ක්‍රියාපොතේ හතරන් පංචක කිස්තර වගේ කියවල. මේ කරන්නේ
සමිඳුට හමු